Darwa Ribiyata, I think other hi guys. අද මම වීඩියෝ එකක් කරනවා. අද කාලෙකින් වෙලාවක් හම්බුණා වීඩියෝ එකක් දාන්න. ඉතින් අද අපි යන්නේ අපි අද ෂවර්ම එක try කරන්න යන්නේ රුසියාවේ තියෙන. ඉතින් ඇත්තටම දැන් රුසියාවේ වින්ටර් එක ඉවරයි. දැන් අද අපි යනවා ෂවර්ම එක try කරන්න. මේ අපි බලමු කොහොමද රුසියාවේ ෂවර්ම රසයිද කොහොමද වෙන්නේ කියලා. බලන්න. ඉතින් රුසියාවේ මාස 6ක විතර තිබ්බ ටෆ් වින්ටර් එක ඉවර වෙලා දැන් මේ ස්ප්‍රින්ග් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම හොඳ සන්ෂයින් එකක් තියෙනවා. පොඩි වෝම් එකක් තියෙනවා. ඉතින් දැන් අපිට අපේ වින්ටර් ජැකට් අයින් කරන්න පුළුවන්. ඒ වගේම හොඳයි හොඳ සන්ෂයින් එකක් තියෙනවා. හොඳ කම්ෆර්ට් එකක් තියෙනවා. ඉස්සර වගේ සීතල නෑ. ඒත් හැබැයි තාම ටෙම්පරේචර් එක තියෙන්නේ සෙල්සියස් 9ක් විතර. ඉතින් මේ පට්ටම ආත අපි බලමු. ඉතින් ඇත්තටම මේ කාලේ මෙහෙම ඒකෙන් මේ සමයක ලබන්න එන්න මෙන්න තියෙද්දි ඉතින් රුසියාව ඇත්තටම හොඳයි. මොකද එතකොට හොඳ හම්බෙනවා ජොබ් ඔපචුනිටිස් වැඩි. සාමාන්‍ය හොඳයි ලස්සන ඊස්ටර්න් යුරෝප් වල. හරි ඉතින් මේක තමයි ෂවර්ම එක. ඇත්තටම මේක මම ටේස්ට් කරා. ඒ කියන්නේ ඇත්තටම හොඳ ටේස්ට් එකක් තියෙන යුනික් ටේස්ට් එකක්. ඉතින් මේක කවුයි ශ්‍රී ලංකා ෂවර්ම එක අතර ප්‍රධාන වෙනස තමයි මේක සාමාන්‍යයෙන් රොටි ටිකක් ක්‍රන්චි ක්‍රිස්පි ගතියක් තියෙන. දැන් ලංකාවේ ෂවර්ම එකක් මං කාලා තියෙන හැටියට මේක රොටියක් විදියට තියෙන්නේ. ඉතින් ඊට වැඩිය මේකේ පොඩි ක්‍රිස්පි යුනික් ගතියක් තියෙන. මේක රූබල් 220ක් විතර. ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් ලංකාවේ මුදලින් 880ක් විතර. හැබැයි මෙහි මිනිස්සෙගේ දෛනික ආදායම රූබල් 3500ත් 4000ක් අතරත් එක්ක කම්පෙයාර් කරාම මේක මාර විදිහට මේ මීල් එක ඇෆෝඩබල්. සාමාන්‍ය රූබල් 220කට මේ වගේ මීල් එකක් එන ලාභයි. ඉතින් අතන හොඳ ටේස්ට් එකක් තියෙනවා. සාමාන්‍ය කෑවම බඩ පෙරෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මාස 6ක ටෆ් වින්ටර් එකකට පස්සේ දැන් ස්ප්‍රින්ග් එක ඇවිල්ලා තියෙන්නේ. ආවට පරිසරය කොච්චර ලස්සනයිද කියලා. සාමාන්‍යයෙන් ඇත්තටම එන කම්ෆර්ට් එකක් තියෙනවා මේ සන්ෂයින් එකත් එක්ක. ඉතින් මේ ඇත්තටම හරිම ලස්සනයි. ඒ කියන්නේ මම හිතන්නේ වින්ටර් එකට වැඩිය ස්ප්‍රින්ග් එක කොහොමත් ලස්සනයි. ඉතින් මේ කාලේ හරිම ඒ කියන්නේ හරිම ලස්සනයි. තාම ස්ප්‍රින්ග් එක මම හිතන්නේ මේ දැන් ලැබුවා විතරයි. එතකොට ඇත්තටම හොඳයි ජොබ් ඔපචුනිටිස් වැඩි ස්ටුඩන්ට්ලට. එතකොට මේ කියන්නේ එහෙම කිසි අවුලක් නැහැ. පුදුලේ මිනිස්සු පාරේ යන වෙන වැඩි. එතකොට ඇඳුම් 3-4ක් අඳින්න ඕනේ නැහැ. ඉතින් හරිම ලස්සනයි ස්ප්‍රින්ග් එක කියන එක රුසියාවේ. හරි ගයිස් ඉතින් ඒ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. අද අපි ෂවර්ම එක try කරේ. ඉතින් ආයෙ ඔයාලා හම්බ වෙනකන් දස්විදානි ගුඩ් බයි පරිස්සමෙන් ඉන්න. බොස්සන්නයි ජය වේවා.